right. සියලු දෙනාටම සුබ රාත්‍රියක් ආදරණීය දුවේ පුතේ. මම හිතනවා මම කියන දේ ඔයගොල්ලන්ට පැහැදිලිව, නිර්වුල්ව ඇහෙනවා කියලා මම විශ්වාස කරනවා. right. මෙතන ඉන්න දරුවෝ හැම කෙනෙක්ම BEd නේ විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ ගෞරව උපාධි පාඨමාලාව හදාරීමට බලාපොරොත්තු වන දරුවෝ එතැයි මම විශ්වාස කරනවා. right. පුතා මම ඔයගොල්ලන් ඉල්ලන්නේ සාවධානව සහ අවසාන වෙනකන් අහන්න. ඔබ මේ ඉන්න වෙලාවේ ඔයා මේ ගත්ත තීරණ ඉතාම අතිශය ජීවිතේ තීරණාත්මක වන තීන්දුවක් වෙන්න පුළුවන්. right. එතකොට පුතේ ඔයගොල්ලෝ දන්නවා මේ වෙද්දි ලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙනවා. වැඩිම පිටිසක් ආධාර උපාධි පාඨමාලාවක් බඩපත් වෙලා තියෙන්නේ විවෘත විශ්වවිද්‍යාලයේ මෙන්න මේ ප්‍රාථමික අධ්‍යාපන වල ගෞරව වේදී උපාධි පාඨමාලාව. ඕගොල්ලෝ ආනෙත් මේ ගොඩක් වෙලාවට ඕගොල්ලෝ දැකලා ඇති තාම මේ අහන්න තියෙන මේ ගුරුපත් වීමක් ගන්න පුළුවන්. මේ රජයේ ගුරුපත් වීමක් ගන්න පුළුවන් කියලා එහෙම කියනවා. ඇත්තටම ගන්න පුළුවන්. ඒක විතරද කරන්න පුළුවන්. මෙතනින් එහාට වෙන දෙයක් කරන්න බැරිද? හරි? මේ කරගන්න පුළුවන්. ඇතුලේ කොහොමද වෙන්නේ? මේ සියලු දෙයක්ම අපි අවසාන වෙනකන් ඉන්න බලන්න සාකච්ඡා කිරීමක් කරමු. ඒ වගේම අද දවසේ සම්බන්ධ වෙච්ච අයට ලොකුම උදව්වක් කරනවා. ඒ නිසා අවසාන වෙනකන් ඉන්න විස්තරය අහගන්න බලන්න. right. then මම හිතන්නේ මං ගැන ගොඩක් අය දන්නවනේ. මම හිතලා දන්නේ නැති කියලා. නොදන්න අය කෙනෙක් ඉන්නවනම් මේ පොඩි හරි මං කියන දෙයක් අහන්න හරි මාව දැනගෙන ඉන්න දෙපේන්නේ. නේ ඔය BEd නම් අහලා බලන්න ඇතුලේ ඉන්න අය ඉන්නේ පාස් වෙච්ච අයගේ කාලේ ක්ලාස් ගියේ එහෙම කියලා ඇහුවොත් අනිවාර්යෙන් මගේ නම කියයි නේ මගේ නම දන්නව නේ සුකුරු මොල්ලි කියලා දන්නව ඔයගොල්ලෝ බහුතරයක්නේ මෙන්න මේ උපාධි ශ්‍රේණියේ සැබෑ කරපු ගුරුවරේ නේ ප්‍රතිඵල PDF කරලා දාලා තියෙන ඒ තරමට ළමයි කියලා තියෙනවා බලන්න හරි පුතේ මං ගැන කිව්වොත් මගේ මූලික උපාධිය ශ්‍රීජාතර විශ්වවිද්‍යාල විද්‍යාවේද විශේෂ උපාධියත් ඒ වගේම විවෘත විශ්වවිද්‍යාල නීතිවේද උපාධියත් අපරාධ විද්‍යාවල ඩිප්ලෝමාධාරී ඒ මේ ශේෂ්ත්‍රය අවුරුදු ගණනාවක් පොදු පරීක්ෂණයේ සිට රාජ්‍ය පරිපාලන විභාග දක්වා දේශන පවත්වන දේශකවරයෙක්. ගිය වරත් ලංකාවේ වැඩිම ළමයි ප්‍රමාණයකට BEd දේශන පවත්වපු ගුරුවරයා. හරි වගේම ඔන්න ළඟදී ප්‍රතිඵල එනවා මේ 8ට කලින් දෙන්න තිබුණේ ගොඩක් වෙලාවට මේ තව ටික දවසක් ගියේ ප්‍රතිඵල නිකුත් කරන්න. අර කලින් බැච් එකේ ළමයිගේ ඒ කියන්නේ ගිය අවුරුද්දේ ගත්තු අයගේ අර එක්සෑම් තියෙන උනම් පස්සම ඔයගොල්ලෝ ගන්න. අර ප්‍රතිඵල එනවත් එක්කම රෙජිස්ටර් කරනවානේ. හරි ඒ නිසා ගොඩක් වෙලාවට රෙජිස්ටර් එකක් මම හිතන්නේ 26 වගේ දාලා තියෙනවා මාසේ. ඔව් ඊට කලින් මම හිතන්නේ ගොඩක් වෙලාවට ප්‍රතිඵල එයි. හරි. ඒතකොට බලා ගන්න පුළුවන් කොයිතරම් ප්‍රමාණයක් අපේ පාස්ත කියන දේ. හැබැයි අපි ගිය පාර මාස ගාණක් ලොකු කාලයක් දේශන පැවැත්වුවා. හරි. ඒකේ ඒ නිසා මේ ළමයින්ට කිසිදු ගැටලුවකින් තොරව විභාග කරගන්න අවස්ථාව ලැබුණා. ඒතර මේ ශේෂ්ත්‍රයේ මේ නීතිඥවරු නේ බැංකු නිලධාරීන් නේ පරිපාලන නිලධාරීන් ග්‍රාම නිලධාරීන් කළමනාකරණ සහකරන විශාල ප්‍රමාණයක් බිහි කරපු දේශකවරයෙක්. හරි මම කිව්වට නේ ප්‍රතිඵලය ඉඳන් වැදගත් වෙන ප්‍රතිඵල බලන්න. හරි right. එතකොට මම හිතනවා මම ගැන චූටි අවබෝධයක් ලැබෙන්නේ. දැන් පුතේ මෙන්න මේ උපාධිය ඇත්තටම වැදගත්. ඇත්තට වැඩක් දෝ කියන තරමයි. හැබැයි ලොකු මාරු ඉල්ලුමක් තියෙනවා. ඔයා බලන්න මේ PSU පොත්ත විදියට අහන්නේ BEd ගැන. හරි right. අපි ඒ ගැන කතා කරමු. දැන් මොනවා කරන්න මේ විශ්වවිද්‍යාල ගැන දැනගෙන ඉන්න බෑ. ඕකේ මොනවා දෙනවද දන්න බාහිර උපාධියත් දන්නේ නැහැ පිරිනමන. ළමයි. මම මේ කියන මේව පව විභාගයට වැදගත් වෙන්න පුළුවන්. මෙන්න මේ විශ්වවිද්‍යාලෙම ඕනෑම රජයේ විශ්වවිද්‍යාල තියෙන්නේ එක පේපර් යවුවා. ඉස්සර තිබුණේ රජයේ විශ්වවිද්‍යාල 15. මේ මෑතක් වෙනකන් UGC එකෙන් ක්‍රියාත්මක වුණ විශ්වවිද්‍යාල 15. එතන ඔබ දන්නවා කැලණි විශ්වවිද්‍යාලයට අනුබද්ධිත විශ්වවිද්‍යාලයක් තමයි පුතේ මේ කැලණි විශ්වවිද්‍යාල අනුබද්ධිත එකක් තමයි තිබුණු ගම්පා වික්‍රමාරච්චි ආයුර්වේද සම්බන්ධ කියන්නේ ගම්පා වික්‍රමාරච්චි
ඒකේ ප්‍රධාන විශ්වවිද්‍යාල අයිතිය තිබුණේ කැලණියට. හැබැයි මෑතකදී මෙයා වෙනම විශ්වවිද්‍යාලයක් බවට පත් වුණා. අනේතර විශ්වවිද්‍යාල 16ක්. ඒ වෙනකොටත් මේ ප්‍රධාන විශ්වවිද්‍යාල 16 ඇතුළත තිබුණු 15 ඇතුළත තිබුණු විශ්වවිද්‍යාලයක් තමයි ඕපන් යුනිවර්සිටි කියලා කියන්නේ. හරි. අනේතර දැන් යක්කල 16 වෙනි එකට පත් වුණා. ඒවා ඔයගොල්ලෝ දන්නවා 17 වෙනි විශ්වවිද්‍යාලේ බවට පත් වුණා. ඉස්සර වවුනියාව තියෙන මණ්ඩපයක්. මෙන්න මේ වවුනියාව කියන එක මොකද වෙන්නේ? ඒක විශ්වවිද්‍යාලයක් බවට පත්. අනේතර දැන් රජයේ විශ්වවිද්‍යාල ඔක්කොම 17යි. පේරාදෙණිය, කොළඹ, ජපුර, කැලණි, රුහුණ, ජැෆ්නා මේ ඔක්කොම මේ වගේ ප්‍රධාන විශ්වවිද්‍යාල 17යි. අනේතර මේ විශ්වවිද්‍යාලයට අයත් විශ්වවිද්‍යාල කියන්නේ UGC ක්‍රියාව ප්‍රධාන විශ්වවිද්‍යාලයක් තමයි විවෘත විශ්වවිද්‍යාල කියලා කියන්නේ. ගොඩක් අය දන්නේ ලොකු පිළිගන්න. මේ ලංකාවේ පුතා පිටරට පවා ජාත්‍යන්තර වශයෙන් පවා ලොකු පිළිගැනීමක් තියෙන විශ්වවිද්‍යාලයක් තමයි මේකෙන් පිරිනමන උපාධි ලොකු පිළිගැනීමක් තියෙනවා. පොඩ්ඩක් බලන්න මේ ඉන්ටර්නැෂනල් ඒ සමාන වෙන විශ්වවිද්‍යාලය. ඒක උපාධි උත්සවයේ පවා වගේ වෙනසක් දකින්න තියෙනවා. right? එතකොට මම අඩු ආදායම් ලාභීන්ට මහ පොළොව ශිෂ්‍යත්ව පවා ලැබෙනවා. මේකෙන් ලබා දෙන සියලුම උපාධි බාහිර උපාධි නෙමෙයි මේ ඉන්ටර්නල් ඩිග්‍රී. බාහිර උපාධි කියන්නේ එක්ස්ටර්නල් ඉන්ටර්නල් ගන්නවා නේ බාහිර එක්ස්ටර්නල්. මේ ඉන්ටර්නල් ඩිග්‍රී එක. හරි. ඒ නිසා ලොකු පිළිගැනීමක් තියෙනවා මේක තුල ආදාන සියලුම උපාධි පාඨමාලා වල. හරි. right. ඊළඟට මේක කරන්න මොනවද තියෙන සුදුසුකම්? මේ කරන්න තියෙන සුදුසුකම් තමයි දැන් මෙතන කෙනෙක් ඉන්නවා නම් ඔන්න දැන් ඔය කලමනාකරන සහකාර ඔන්න මේ අර කලින් දාපු ළමයිනේ මේ ලබන මාසෙ විභාගෙ තියෙනවා. දැන් සාන ගුරුපත් වීම නැන්න සමාන ඕලවල් එහෙම බලනවා. එන සමාන ගණන් වලට 100ක් තියෙන එහෙම බලනවා තියෙනවා. හැබැයි මෙන්න මේ ඉතින් ඔයාලගේ chance එක මේකේ බලන්නේ A level ලෙස් 3ක් විතරයි. කලා භාණ්ඩ විද්‍යා ගණිත තාක්ෂණ සෞන්දර්ය කියන ඕනෑම විෂය දාරන් A level ලෙස් 3ක් විතරයි බලන්නේ. A level ලෙස් 3. හරි? A level ලෙස් 3ක් විතරයි බලන්නේ. එතන A level ලෙස් 3ක් කිව්වට කියන්නේ මේක ඕනෑම විෂය දාරන් වෙන්න පුළුවන්. ඊට අමතරව O level තියෙනවා. 6යි 3ක් තියෙනවා. විෂයන් 6 පාස සම්මාන 3ක් තියෙනවා. මෙන්න මේ විෂයන් 6ට ගණිතයට අනිවාර්යයෙන්ම S එකක් තියෙනවා. ගාන්ධර S නැති කෙනෙක් නේ S එකක් ඉල්ලන්නේ S එකක්. ඒ වගේම සිංහල වලට S එකක් තියෙනවා. ඒ ඇතුළ විෂයන් 6ක් පාස සම්මාන 3ක් තියෙනවා මේක කරන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න ඕක තමයි කතන්දරය. මේ තියෙන සුදුසුකම්. හැබැයි මේකට වයස් සීමාවක් නැහැ. 18ට වැඩි නම් කරන්න පුළුවන්. නමුත් මම ඔබට කියන්නේ ඔබ ගුරුපත් වීමක්ම ගන්න අදහස් කරනවා නම් රජයේ ගුරුපත් වීමකට යන්න අදහස් කරනවා නම් අඩුම තරමේ ඔයා අවුරුදු 30 වගේ වෙලා තියෙනවා නම් කරාට ගමන් 30ට වඩා වැඩි නම් කරන එක ටිකක් රජයේ ගුරුපත් වීමක් ගන්න ටිකක් අමාරුයි. අමාරු කියන්නේ දැන් මේ ළඟදී කියනවා දැන් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ කරලා මේක ගොඩක් වෙලාවට වෙනස් වෙයි. මොකද දැන් ගොඩක් උපාධිය අය අරගෙන සමහරට මේ සීමාවට එන්න බෑ. ඔයගොල්ලෝ රජයේ ගුරුපත් වීමක් දෙන්නේ කීයද? දැන්ට තියෙන නීති අනුව 35. ආම වයස් සීමාව 35. එතකොට ඔයාලට මේ කාලෙ විද්‍යාන් තියෙවුණොත් මේ ඉන පාර පාස් වුණොත් ඔයාලට මේක කම්ප්ලීට් කරගන්න පුළුවන්. උපාධිය කරගන්න පුළුවන්. ඒතකොට ඒකම එන ඒවට දාන්න පුළුවන්. අර මම කොහොමද වෙන්නේ කියලා මම සාකච්ඡා කරන්න. හරි. නිසා 30ට අඩු නම් තමයි ගොඩක් වෙලාවට කරනවා හොඳ ගවර්න්මන්ට් යන්න බලාපොරොත්තු වෙනවා. පැහැදිලිද? right. හැබැයි ඉතින් මේ රිපීට් වෙන්න නතු කරන්න. රිපීට් වෙන්නේ ළමයි සිංහලෙන් දීලා ප්‍රැක්ටිකල් ඒවා හරියට කරලා එහෙම කරොත් කොහෙද ළමයි වෙන්නේ? ඇතුලේ අක්කලා යලා කුප්පි දානවා, නෝට් තියනවා, ෂෝට් නෝට් සමහරලා තියෙනවා. එච්චර තිබිලා ඉතින් කරගන්න බැරි කමක් නැහැ. හරි. මේ උපාධියේ විශේෂ රැකියාවක් කරන ගම මේ තව මොන හරි කරන ගම මේ උපාධියක් කරගන්න පුළුවන්. හරි. කවුද ආස නැත්තේ? නේ BMICH එකේ අර අනිත් උපාධිය නේ උපාධි උත්සවයේ තියලා උපාධිය දෙන්නේ.
මේ ලෝගෝ දාන ඒ අමුතුම ගැම්ම. හරි. ඒක පට්ටම ගැම්මක් ළමයි. ඉතින් ඔයාලට එතෙන්ට යන්න පුළුවන්. පුතේ දැන් මේක යන්න පුළුවන් රැකියා අවස්ථා. මොන රැකියා අවස්ථා? ප්‍රධාන පෙළ එක තමයි. ප්‍රධානම පෙළ එක තමයි. ගුරුපත්තියම වල යන්න පුළුවන්. රජයේ එක්කට යන්න පුළුවන්ද? ඕක පුළුවන්. ඇයි බෑ කියන්නේ කොහොමද? ඇයි මේක ප්‍රධාන විශ්වවිද්‍යාලයෙන් දෙන උපා UGC පිළිගත්ත ගන්න. right. එතකොට මේ ලොකු පිළිගැනීමක් තියෙනවා අනිත් උපාධි වලට ඕ පිළිගැනීමක් තියෙනවා. ඇයි? ළමයි මතක තියාගන්න. වෙනත් අය උපාධි ගත්තට වෙන විශ්වවිද්‍යාලවල උපාධි ගත්තට එයා මේ ඉගැන්වීම සම්බන්ධව උපාධියක් නෙමෙයි අරන් තියෙන්නේ. තේරුණාද? ඔයා ඉගැන්වීම පිළිබඳවම උපාධියක් ගත්ත කෙනෙක්. අනේ නිසා වාට පිළිගැනීම වෙයි. එතකොට ඔයගොල්ලෝ දන්නවා ගොඩක් වෙලාවට අලුතෙන් ගුරුපත් වීමක් හම්බෙන්නේ 3 වෙනි ශ්‍රේණියට තමයි ආපත් වෙන්නේ. එයා ඇතුළත් වෙන 3 වෙනි ශ්‍රේණිය. හැබැයි ඔබ 3 වෙනි ශ්‍රේණියට නෙමෙයි ඇතුළත් වෙන්නේ. ඔයා උසස් වීමකුත් එක්ක ඔයගොල්ලෝ දෙවෙනි ශ්‍රේණියේ දෙවෙනි පන්තිර වායන. අන්න වාගියක් වැටුප් වැඩි. තනුතුරෙන් ඔයා ඉහළයි. තේරුණාද? ඒතර විශේෂත්වය තමයි ඔයගොල්ලෝ දන්නවා සමහර කියන්නේ ඔක්කොම ගුරුවරු ගොඩක් වෙලාවට ඉදිරියට යන්න ටික කාලයක් ගුරුවරුම ඔයගොල්ලෝ PGD එක කරන පශ්චාත් උපාධි ඩිප්ලෝමා කරන්න. ඔයගොල්ලෝ කරනවද? නැහැ. ඇයි කරන්නේ නැත්තේ? ඔයා ඉතින් මොකද මේ පිළිබඳව උපාධියක් නෝ කරලා දුන්නේ. අන්න ඔය උපාධි තියන අය ඒක කරන්නේත් නැහැ නිදහස්. නැත්තම් ආයේ ගුරුවරු වෙලා කට්ට කාලා ලෙච්ච යන්න ඕනි මාර කට්ටක් ලක්ෂ ගාණක් ඉදන් කරන්න ඕනි PGD කරා. ඔයා ඒකක්වත් කරන්නේ. අන්න ඒ නිසා තමයි මේකට මේ තරම් පිළිගැනීමක් මේ තරම් පිළිගැනීමක් තියෙන අන්න ඒ නිසා. තේරුණා නේද? මේ ලොකු පිළිගැනීමක් තියෙන අන්න ඒ නිසා. මොකද දෙවෙනි ශ්‍රේණියේ දෙවෙනි පන්තිරයක් වෙන්නේ. එතකොට PGD කරන්න ඕනේ නේ. අන රජයේ ගුරුපත් වීමක් ගන්න පුළුවන්. එතකොට එකක් තමයි දැන් පහුගිය කාලෙම ගත්තා ඔය සමහර පළාත්වල කෙලින්ම අධ්‍යාපන මේ උපාධි තියෙන අය කෙලින්ම ඉල්ලනවා. එතකොට එයාලට ඉන්ට්‍රස්ට් කියන්නේ අර ඔයාලා ගුරු විභාගල යන්න තියෙනවා. ගුරු විභාගයක්වත් නැතුව ඕගොල්ලෝ උපාධි තියන අයට ආයුධම්පත් දාලා සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා අනිවාර්ය සම්මුඛ පරීක්ෂණේ පාස් වෙන එයාට උගන්වන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් ඔයාට ඉතින් උගන්වන්න බෑනේ. ඉතින් කාටද උගන්වන්න? ඔයා වෙනම උපාධි කරන අවසාන කාලේ දානවා ඉස්කෝලේ ප්‍රැක්ටිකල් ගන්න ප්‍රැක්ටිකල් දේව කරන්න ඕනේ. ඒතර ඒ සම්බන්ධව උපාධියක් වාර තියෙන්නේ. ඔයාට ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. සම්මුඛ පරීක්ෂණේ පාස් වෙන්න ඕනේ. තියෙන. ඒතර යාලා එන්ට්‍රන්ස් එක්සෑම් එකක්වත් කියන්නේ අර ගුරු විභාගයක්වත් ලියන්න නැතුව එහෙම ගන්න අවස්ථා තියෙනවා. ඒ වගේම ඔයාට ළඟම තිබුණොත් වර්ෂවල පළාත් ගැසට් වෙනවා ගුරු විභාග. ඔන්න ගුරු විභාග ලියන්නත් පුළුවන්. නිකම් යන්නත් පුළුවන්. කියන්නේ ගැසට් කරාම කියන මේ මෙහිම අය ගන්නවා. ලොකු පුරාපාඩු ප්‍රමාණයක් ඇති වෙන්නේ. ඒ වගේම වැඩි chance එකක් තියෙන්නේ මෙන්න මේ අධ්‍යාපන වේදී උපාධි තියන අය තමයි ලොකු chance එකක් ගුරුපත් වීම වලදී හම්බ වෙන්නේ. හරි. මොකද ඒගොල්ලෝ ඒ සම්බන්ධ උපාධියක් තියෙන නිසා. ඒතර ගුරු විභාගයක් ලිව්වාම අර තෝරා ගැනීමේදී ලොකු ප්‍රවණතාවයක් තියෙන ගුරු විභාගේ පාස් වුණාම ඇති. හරි. එතකොට ඒක පළාත් මට්ටමින් ගැසට් වෙනවා, ජාතික පාසල් ගැසට් වෙනවා. ඔයාට ඒ කැමති එකට දාන්න පුළුවන්. අන්න එතකොට ප්‍රධාන පෙළේ එකක් තමයි ඔයාට ගුරුපත් වීමක් ගන්න පුළුවන්. රජයේ ගුරුපත් වීමකට යන්න පුළුවන්. ඔන්න ඒක. ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ ඒක කරන්න පුළුවන්. ඊළඟට මොකක්ද කරන්න පුළුවන්? ඔන්න එකක් ගුරුපත් වීමක් ගන්න පුළුවන්. දැන් මෙතන ඉන්න කෙනෙක්ට ආස නැද්ද ලෙක්චර් කෙනෙක් නේ? සමහර අය නම් ඉතින් එහෙම හීන නොදකින තාක්කල් එකම තැන තමයි. හීන දකින්න ඕන. හැබැයි හීන වෙනුවෙන් වැඩ කරන්න. ඔයා කැම්පස් එකේ හොඳට වැඩ කරලා නේ ෆස්ට් ක්ලාස් එක ලෙක්චර් කෙනෙක් වෙන්න කැමති නැද්ද? පුළුවන්. නේ ලෙක්චර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයා ආස නැද්ද ඔයාට SLAS කරන්න බෑ. මේ උපාධියට SLAS රාජ්‍ය පරිපාලන විභාග කරන්න බෑ. අධ්‍යාපන පරිපාලන විභාග විතර කරන්න පුළුවන්. නේ SLES කරලා වාට. නේ විදුහල්පති කෙනෙක්. නේ ඊට පස්සේ අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න පුළුවන්. වයස වැඩි කෙනෙකුට ඕන ඉදින් කරලා නේ අර ලිමිටඩ් එක්සෑම් එකක් කරලා එහෙම යන්න පුළුවන් මේ උපාධියක් කරලා එහෙම යන්න පුළුවන්. වයස කියන්නේ ඉලක්කමක් විතරයි. හරි? එහෙම එක්සෑම් තියෙනවා. සීමිත මේ ලිමිටඩ් එක්සෑම් දන්නවනේ. විවෘත සීමිත කියලා තියෙනවානේ. එහෙම කරලා යන්න පුළුවන්. ඒවට.
හරි. එතකොට ඔන්න විදුහල්පති කෙනෙක් වෙන්න පුළුවන්, අධ්‍යාපන අධ්‍යක්ෂ කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි වෙන මේ එක්සෑම් එකක් තියෙනවා. උපාධිය කරලා SLES කියන විභාග කරාම යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් ආස නැද්ද වෙනම විභාග ගුරු අධ්‍යාපනඥ විභාග. ඔයගොල්ලෝ ආන ගුරු අධ්‍යාපනඥ විභාගය කරලා මේ ඔයාට පුළුවන් විද්‍යාපීඨවල. මේ විද්‍යාපීඨවල ලෙක්චර් කෙනෙක් වෙන්න කැමති නැද්ද? පුළුවන්. මේ විද්‍යාපීඨවල ලෙක්චර්ස්ලා වෙන්න පුළුවන්. එතකොට දැන් මෙතන විද්‍යාපීඨ අය ඇතිනේ. දැන් ගිය පාර විද්‍යාපීඨ ගොඩක් අය අපේ දේශනවල සම්බන්ධ වුණා. ඒගොල්ලෝ කරා මේක හේතුවෙන් ඒගොල්ලොන්ට ළමයි උපාධියක් හම්බ වෙන්නේ නැහැ. ඩිප්ලෝමා එකක් හම්බ වෙන්නේ. එතකොට ඒගොල්ලෝ ඉහළට යන්න ගොඩක් අය මොකද කරන්නේ? විද්‍යාපීඨයක් මෙන්න මේ උපාධිය හදාගෙන ඉන්නේ. එයාලට වඩාත්ම උචිත සහ ඉහළට යන්න පුළුවන් වටිනා උපාධියක් තමයි මෙන්න මේ උපාධිය. ඒ නිසා ගොඩක් අය මෙන්න මේ උපාධිය කරන. හැබැයි ඒගොල්ලෝ උන දැන් ගුරු විද්‍යාලවල ගුරුවරු කරනවා. නේ විද්‍යාපීඨය කරනවා මේ උපාධි පාඨමාලාව. හරි බහුතරයක් අය කරන. හැබැයි ඒගොල්ලොත් එන්ට්‍රන්ස් එක්සෑම් එක ලියන්න නැත්නම් ඒගොල්ලෝ ගන්නෙ නැහැ. හරි නැත්නම් ඒගොල්ලෝ කොතරම්යි අයිතලු අධ්‍යාපන වේදීන් උපාධි තියෙන ගොඩක් බහුතරයක් කියලා. ඒතකොට අර ඉල්ලුමට සැපයීමක් දෙන ප්‍රශ්නයක් ඇති වෙනවනේ. ඒ නිසා හලලා ගන්න. ඒගොල්ලොත් එන්න විභාගයක් කියලා තමයි ඔයගොල්ලෝ ගන්න. තේරුණාද? ඉතින් ඒක කරන්න පුළුවන්. නේ ඊට පස්සේ ගුරු අධ්‍යාපන විභාග කරන්න පුළුවන්. නේ දැන් මෙතන ගෙන සමහර වෙයි පෙර පාසල් උගන්වන අය. ඔයා දැන් පෙර පාසල් පොඩි වැටුප් කරනවා පට්ට කට්ටක් කරනවා. ඔය ආස නැද්ද? ඔය ආගම කියලා පෙර පාසලක් දාගන්න පුළුවන්. යකෝ මේ පිළිබඳ උපාධියක්. ඒව කරන්න පුළුවන්. ඉන්ටර්නැෂනල් ස්කූල් දැන් වයස වැඩි කරන ඕන වෙන ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට යන්න පුළුවන්. එහෙම ගැනීම කටයුතු කරනවා. හරි. ඒ විතරක් නෙමෙයි හොඳම දෙයක්. මේ උපාධිය කරද්දී ආස නැද්ද එතනට? ආස නැද්ද බලන්න. මේ උපාධිය ගන්න දවසට ඔයාගම කියලා වාහනකින් වාට යන්න. ඒ කොහොමද? දැන් ළමයි. ඔයගොල්ලෝ දකින්න නැති ඔයාලා හොඳට බලන්න. සමහර මේ කෙනෙක් ගොඩක් ගණන් ගන්නෑ. උමනාව තියෙන කෙනා කරගෙන ඒ තැනට යන ඊට සූට ඊරිසියා කරලා වැඩක් නැහැ. ඌ පට්ට කට්ටක් කාලා නේ තැනට එන්නේ. දැන් මේ ඌ ඒ තැනට ඉන්න මාර කැපවීමක් කරලා මහාන්සියන දැන් ඔන්න මම දැක්කා සමහර සවලට බැනලා දාලා තිබුණේ සුපිරිම තියෙන වාහනකට ඒ තැනට එන්න කාපු කට්ට ඉගෙන ගන්න කැම්පස් එකේ නේ ඒක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ දක්ෂතාවයෙන් ළමයි. හරි ඒ දක්ෂතාවය. ඉතින් ඔයාටත් ඒ දැන් එන්න පුළුවන්. නේ ඔයාට මේක ඕම්බාන පුතේ ඔයාට මම ඕනගේ මේ ප්‍රතිඵල එනකන් අපේ මාර සෙට් එකක් බලන කොල්ලෝ ගෙල්ලෝ සෙට් එක පන්ති පටන් ගන්න. දැන් බලන්න WhatsApp වල මම ස්ක්‍රීන්ෂොට් එකක් අපේ ළමෙක් දාලා තියෙනවා. එයා මේ ওই බීඩි හැම දවසම මට පිටට කරදර කරනවා. සර් පන්ති පටන් ගන්නද? එහෙම කියලා ඒ දවස්වලදී පන්ති පටන් ගන්නෙ. මේ ඉල්ලීම මත ඒ ළමයා විභාගේ පාස් කරලා අපේ කොල්ලේ දැන් පන්ති පටන් ළමයි ඉන්න පොටේකුත් එක්ක ආදාන කමෙන්ට් බලන්න. හරි. ඉතින් ඔයාලට පුළුවන් ප්‍රතිඵල ආව දවසේම ඊළඟ දවසේ දැන් ඔයාලට පන්තියක් පටන් ගන්න. හරි. නේ ඊට පස්සේ මේ දැන් මේ බොරු කරන අම්බාන්ටි ඉන්නවනේ උපාධි නෑ අම්බාන්ටි හිමි වුණ අපි ගැන කතා කරලා වැඩක් නෑ. ඒ නිසා ඔබටත් මේ ප්‍රශ්නේ ඉන්න පුළුවන්. ඒ නිසා මට කතා කරන්න ඉබානේ ගොඩක් වෙන්නේ ගොඩක් පන්ති කරනවා නම විතරයි කිසිම උපාධියක් දාන්නේ නෑ. ඒ කියන්නේ එතන ඇත්තට ඒක තියෙනවනේ ඒක දාන්න පුළුවන් ළමයි. අර එහෙම දැම්මොත් යම්කිසි නීතිමය ගැටලුවක් આવොත් ඒක ඔප්පු කරන්න වා ට්‍රූ කරන්න. කියන්නේ වාට ඔප්පු කරන්න පුළුවන්කමක් තියෙනවා. හරි? තේරුණාද? ඒ නිසා පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ නමට යටින් මේ උපාධිය දාලා අනිවාර්යෙන් නැත්නම් නීතිමය ගැටලුවක් එනවා. බැරි වෙලාවක් කරවල කම්පියුටර් උසාවි දැම්මොත් නේ ඔයා ඒක අනිවාර්යයෙන්ම අපි කැම්පස් ඉන්න කාලේ ඕන තරම් මම කැම්පස් ප්‍රස්ටි ඉන්න කාලේ නම් ක්ලාස් කරා. ඔයාට පුළුවන් මේක UG කියලා දාලා ඔයා නම දාලා යටින් උපාධිය දාලා UG කියලා දාලා OUS කියලා දාලා ඔයාට පන්ති පටන් ගන්න පුළුවන්. තේරෙනවද? මේක ඕන තරම් ඕන කෙනෙකුට කොට දා ගන්න පුළුවන් දෙයක්. හැබැයි ඔයා දක්ෂ වෙන්න. කැපවීම කරන්න. නැතු ඒ තැන් එන්නේ. එකපාරෙන් නැති වෙයි. කමක් නැහැ. වා හිතනවා අම්මෝ ඕක පට්ට අමාරු වැඩක් කරගන්න බැරි. හරි බෑ කියලා හිතන්න එපා. හරි ඉස්සෙල්ලා එවන්න නැති පට්ට ඊරිසිය මිනිස්සු කොච්චර කතා පට්ට ඊරිසිය කතා කරාට තියෙන්නේ ඇතුලේ තියෙන කුහකකම ඊර්ෂියාව ඒක තියෙන. හැබැයි ඔබ ගණන් ගන්න ඔබ ඔබේ ගමන යන ඔබ ගිහිල්ලා පෙන්නන්න මම ඔයා කවුද කියන්නේ. හරි ඒ නිසා ඔයාට පුළුවන් අන්න ළමයි 3-4 දෙනෙක් එකතු කරගෙන එවන් නැති වෙයි. පන්තිය පටන් ගන්න. හැබැයි ඔයාට දක්ෂම ළමෙක් නෝට අදක්ෂම ළමෙක්. හැබැයි ඔයාට තියෙන පන්තියේ 30 20 ළමෙක් කෙනෙක්
ඔයා එකපාර මොකවාරි කට්ට කාලා හොඳට උගන්නලා යාට ඒක ඕලාරි වාගේන කෙලින්ම 25 කියවිච්ච කෙනා කෙලින් පන්තිය 10 ගෙන. ඔයා පෝස්ටර් ගහන්න ඕනද? ඔයා කට් අවුට් ගහන්න ඕනද? මුකුත්ම නැහැ. ඒක තමයි හොඳම සංනිවේදනය. අන්න කියනවා සුප්පීරිය වැඩක් කරලා තියෙනවා සුප්පීරි. මේ මාර විදියට උගන්වන්නේ නමය මෙච්චර ඒකම ඊළඟ පාර උන 3 දෙනා හිටියේ එකපාරම 10 වෙනවා. එතනින් තව සෙට් එකක් කොට දානවා. ඊ ඔහොමම යද්දි වාට හිතා ගන්නවත් බැරි ප්‍රමාණ ළමයි එනවා. ඊට පස්සේ එන්නේ ළමයි එනවා. ඊට පස්සේ ඊළඟ නගරයට යනවා. ඔහොම වාට නිදහසක්වත් නැති. හරි. උපාධිය ගන්න දවසට ඔයාට ඒ දේච්චර ගන්න පුළුවන්. මේ නමට කතා මේ මේසරේ ලොකු සෙට් එක මාර විදියට ඔය WhatsApp බලන්න අතර නෙමෙයි. ප්‍රතිඵල එන්නේ නැද්ද? මේ කවද්ද එන්නේ? ඒ තරම් උනන්දු වෙන්නේ. හරි. ඒ නිසා ආව කිසිදු කෙනෙක් ඔය ඉතින් වැඩ කරන්නේ නැතුව ඔහි ඉන්න කෙනෙක් මට පාස් කරන්න බෑ. ඉතින් මට එහෙම බලයක් නැහැ නේ ළමයි. පේපර් හොරෙන් පන්නන්න වෙන්නේ. හැබැයි අපි උගන්නපු දේවල් ආවේ නැද්ද කියලා බලන්න. වා නිකන් ඔයා මේක කරන් අනිවාර්යෙන් කරන්. ඔයා පොඩ්ඩක් කියවලා බලන්න. ඒ ළමයි මොකද්ද කියලා තියෙන්නේ. ඒ ළමයි දැන සතුට PDF කරලා දානවා බලන්න. ඒ කරලා පොඩ්ඩක් හිතන්න මේක කරනවද නැද්ද. මම කරන්න කියලා බල කරන්නේ. කරොත් ඉතින් ගොඩ දාගන්න පුළුවන්. හරි. ඉතින් එවැනි අවස්ථා ඔන්න යන්න පුළුවන් රැකියා අවස්ථා ගණනාවක් මම ඔයාලට සාකච්ඡා. හරි. රැකියා අවස්ථා ගන්නවා. එතකොට ගොඩක් අය මම දැක්ක මේ කැම්පස් එකට කෝල් කරලා තිබුණා. සමහර ළමයින්ට කියලා තිබුණා අගෝස්තු ඇප්ලිකේෂන් කෝල් කරනවා කියලා. අගෝස්තු ගොඩක් වෙලාවට ඇප්ලිකේෂන් කෝල් කරන්නේ ළමයි සැප්තැම්බර් වගේ වෙනවා. හරි. ඒක මාසයක් වාර දෙනවා. ආයුධපත් දාන්න. එදිරින් පස්සේ තමයි තෝරාගැනීමේ පරීක්ෂණය පවත්වන්නේ. පැහැදිලිද? හැබැයි මේක ඔයාලා තෝරා ගැනීමේ පරීක්ෂණයක් කියලා තමයි ගන්නෙ. හැමෝම ගන්නෙ නෑ. ඒතකොට මේක ගුරු විද්‍යාලවල ඉන්න ගුරුවරු ලියනවා නේ. විද්‍යාපීඨවල ඉන්න විද්‍යාපීඨ ටීචර්ස්ලා ලියනවා. ඒතකොට මේකේ ගන්නෙ සෑම සෙන්ට් එකකම. හරි වාගේ තියෙන දැන් ඔබනේ මේන් එක තියෙන නාවල. නේ ළඟ වාගේ තියෙන ළඟම සෙන්ට් එකේ මේ උපාධි පාඨමාලා කරන්න ඕනේ. ඒතකොට මේකට ගන්නෙ සීමිත ප්‍රමාණයක්. ඔබ දන්නවා අපි හිතමුකෝ මෙතන ඉන්න ළමයෙක් ඉන්නවා ගම්පහ. ඒතර ඒකේ බ්‍රාන්ච් එකේ මිරිස්සත්. මිරිස්සත් ගන්නවනේ. මිරිස්සත් තමයි තියෙන්නේ. ඒතර ඒගොල්ලෝ මිරිස්සත් එකට ගන්න ළමයි 70. එයාලා කියනවා අපි ගන්න මේ ඉස්සර ගන්න 70. තේරුණාද? ඒතර මේක 70ක් කිව්වම ගම්පහෙන් ලියන්න පුළුවන් සාමාන්‍ය 1000ක් විතර. අමු ගිය ළමයි කොච්චර ලියනවද කිව්වොත් ඔයා තාම දැන් අපේ දැන් ක්ලාස් ගණනාවකුත් මේ කියනවා. මේ වෙනම ශ්‍රමණ එකක්. දැන් අපි පටන් අරන් කීපෙම පටන් ගත්තා. හරි. අවසානයේදී බලන්න ළමයි කොච්චර වරම් මගේ ක්ලාස් එකේම ඉන්නවද? හරි දැන් මෙතන ඔයලා බලන්න ලියපුවා කුරුණෑගලේ අම්මෝ ළමයිට හිතා ගන්නත් බැරි ප්‍රමාණයක් පාඩුද. ඒතකොට මේ ඇයි ඒ තරම් ලොකු ඉල්ලීමක් තියෙන්නේ? මෙන්න මේ 1000ක් වෙලා 70 ගන්න. එතකොට 930ක්ම ෆේල්. මේක කරලා ෆේල් වෙච්ච අනන්ත අප්‍රමාණික. ඔය සමාන මේ දැන් මේවා මේකේ මුල්ම ආරම්භක ගුරුවරයා මම ඕන තැනක ආලා බා ඔයා දැන් කට්ටිය පන්ති පටන් අර අපේ ටියුටර් ගම් කර දැන් මේ දැන් සමහර අය මම මේ උදව් කරන්නේ කියන ඇත්තම නේද මේ සමහර අය ඉතින් මේ වෙන පන්ති වලට ගිහිල්ලා තිබුණා හරි ඉතින් මේ දැන් මම ඇත්තට පහුගිය දවස්වල පන්ති කරේ මාසෙට දවස් 6 රුපියල් 2000යි ඊට පස්සේ ළමයි කියනවා සර් අපිටත් පුළුවන් නම් සාධාරණයක් කරන්න අපි කැමති සර්ගේ ක්ලාස් එන්න හැබැයි සර් නේ අනිත් සර්ලා නම් මෙන්න මෙච්චර මාසෙට නම් මෙහෙම පන්තියක් කරනවා ඇයි සර්ට බැරිද එහෙම කරන්න මං එහෙම කරන්න කැමති නැහැ මොකද මම ඉගෙනගෙන පට්ට කට්ටක් කාලානේ මං එහෙම කරන්න කැමති නැහැ හැබැයි අද විතරක් මම එකක් කියන්න අද විතරක් ඔයාගේ යාළුවෝ ඉන්නෝ නම් කියන්න ඒ යාළුවෝ ඒ නම් දැනුවත් කරන මේ අද තියෙන සෙමිනාර් එකෙන් එකතු වෙන ළමයින්ට විතරයි chance තියෙන්නේ අය කිසිදු ළමයි විදිහේ මම පටන් ගන්නවා හැබැයි ඒතර මාසික දවස් 6 රුපියල් 2000යි අද ඉන්න ළමයින්ට අද රෙජිස්ටර් මේ ක්ලාස් රෙජිස්ටර් ළමයින්ට විභාගේ අයදුම්පත් කැඳවන කම්ම ඔන්න හොඳට ගන්න අයදුම්පත් කැඳවන කම්ම කිසිදු පන්ති ගාස්තුවනේ අය කරන්නේ ඒ වෙනකම් මේ මාස ගන්න නැත්නම් 2000 ගානේ දෙන්න කියෝ දවස් 6ක් කරනවා අය 2000ක් දාන්න කියන බුදුහාමු 2000ක් මේ පාස් එකට 2000ක් එන අද විතරක් මේ ක්ලාස් එක සම්බන්ධ වෙන අය විතරක් හරි ඇප්ලිකේෂන් කෝල් කරන ගම්ම රුපියල් 5000යි හරි අය එතනින් යාට chance එකක් දෙන්නේ නැහැ ළමයි කියන්නේ උපරිම chance එකක් අර ගොඩක් අය ඉතින් මම එහෙම ඉල්ලලා තිබුණ නිසා එන්න කැමති මං ගාවට සර් අපිට එහෙම ලොකුවට ආර්ථිකයක් නැහැ කරගෙන යන්න අමාරුයි සර්ට බැරි හිම මම ඉල්ලීම් කරලා තිබුණා අනේ නිසා
ඔන්න chance එක දීලා තියෙනවා. යාළුවෝ ඉන්නවා නම් දැනුවත් කරන්න. ආයේ ඊළඟ පටන් ගන්නවට මම එහෙම කරන්නේ නැහැ. මොකද ප්‍රතිඵල තියලා මම නේ ලංකාවේ වැඩිම ළමයි ප්‍රමාණය උගන්වලා ප්‍රතිඵල තියෙන නිසා මට එහෙම කරන්න තරම් නිකන් ඒ නිසා අර අමයි ඉල්ලීම මත ඔන්න chance එක දීලා තියෙනවා. හරි. අය එහෙම chance නැහැ. මම කැමති කෙනෙකුට ඕන වෙන්න පුළුවන්. අය දුම් කැඳවනකම්. හරි. අය කරන්නේ ඒක දාලා රෙජිස්ටර් නම් පස්සේ පන්ති ඉන්න පුළුවන් මාස ගානටම. වදයක් නැහැ වාට. හරි. පැහැදිලිද? ඒක තමයි තියෙන chance එක. මේ ක්ලාස් එක මේන පටන් ගන්න ක්ලාස් එකට විතරයි ඒක තියෙන්නේ. ආය ළමයින්ට නැහැ. හරි. යාළුවෙන් ඉන්න අය ඇති දැනුවත් කරන්න කැමති අය. හරි. එතකොට ඔබලා මේ දැන් එක්සෑම් එකක් තියලා ගන්න. එතකොට මේක සිංහල මාධ්‍යයෙන් තියෙන්නේ පැයක පේපරයක් තියෙන IQ තියෙනවා GK තියෙනවා මේක යහන කොටසක් තියෙනවා හැමදේම ලට්ට පට්ට බැලුවට වැඩක් නැහැ හරි තේරුණාද ඒ නිසා මේක අර ආන වපසරියක් නේද අපි ඔක්කොම බල්ලා කරාම නේ දැන් අරකක් දෙනවා පාඩම් ගන්න මේකක් දෙනවා පාඩම් කරන්න එතකොට මේක මහා පිස්සුවක් හරි තේරුණාද ඒ නිසා අර අවශ්‍ය ටික බලන්න යන ගැති අර මං ගිය පාරතවා බලන්න අපි අවශ්‍ය ටික රෙඩිගේ විදිහට බැවිලා තිබුණා හරි වෙන මුකුත් බලන්නවත් පොත්පත් ගන්නවත් තරක් කරන්න එක මුකුත් මුමනාවක් නැහැ හරි ඒ පේපරයක් වුණාට වැඩිම ලකුණු ප්‍රමාණයක් තමයි ගන්න දැන් මේ බලන්න දැන් 70යි ගන්න 1000ක් විතර එනවා 930ම වේ එහෙම වෙන්න පුළුවන් එහෙනම් ඒ නිසා ඒ තැනට එන්න ටික අපි වැඩ කරනවා. හරි. තේරෙනවද? ටිකක් අර IQ ටිකක් හදන්න ඕන GK ටිකක් හදන්න. මේක ලං කරලම කරන්න බෑ. එතන පස්සේ මේක සක්‍රීය වැඩේ කරන්නේ නැත්තා. නේ ඊට පස්සේ නේ අහවල් කෙනා ඒ පන්ති ගියේ එහෙම වැඩක් නෑ ළමයි. තමන් මේක වැඩේ කරන්න ඕන. හරි. රෙකෝඩින් බලන්න. බැරිම දවසක් වුණ රෙකෝඩින් එක බලන්න. හරි. ඉතින් එතකොට මේ ක්ලාස් වල රෙකෝඩින් ඔය සියලුම දේවල් ඔක්කොම වෙනම ගෲප් එකකට ඇඩ් කරන්නේ. හරි කැමති අය එන්න පුළුවන් යාළුවෝ අනිවාර්යෙන් දැනුවත් ගන්න ඊට පස්සේ මගේ යාළුවා රමකොට එහෙම ගන්නෙ නෑ ගන්න බෑනි හරි මේ තියෙන ක්‍රමවේදයක් කියන්නේ ඒ නිසා මේ එන ළමයි විතරයි ඒ chance එක තියෙන්නේ හරි එතකොට මේ දැන් BMS කරන ළමයෙක් ඉන්නවනම් ඒගොල්ලොන්ට වෙනම දැන් මෙතන BMS උත් කරන්න බලාපොරොත්තු වෙන ළමයා එයා එතකොට දෙකම 5000 ගන්න 10000 දාන්න උවමනාවක් නෑ හරි එතකොට ඒගොල්ලොන්ට වෙනම කොටසක් තියෙනවා දැන් IQ GK කොහොමත් එකයි හරි ඒ ටික පේපර් එකයි. හරි ඊට පස්සේ වෙනම යන්න කලමනාකරණය කියලා කොටසක්. ඒ කොටස කරද්දි විතරක් ඒගොල්ලෝ මැසේජ් එකක් දාන වෙනම ගෲප් එකට ඇඩ් කරන්න. එතකොට ඒ කොටසත් ආවරණය කරගන්න පුළුවන්. BMS ජූනි මාසයේ අයදුම්පත් කැඳවීමක් කරනවා. ඔන්න උඩම chance එකක් මුල තියෙනවා. තේරුණාද? හරි. එතකොට මෙන්න මේකේ ඒ සියලු විස්තර ගෲප් එකේ දානවා. එතකොට මේ ක්ලාස් එක අපි පටන් ගන්නවා 11 වෙනිදා වෙනකම් විතරයි දෙන රෙජිස්ටර් වෙන ආයෙ කිසිම කතාවක් නැහැ. 11 වෙනිදා රාත්‍රී 8 වෙනකම් රෙජිස්ටර් වෙන්න පුළුවන් 12 වෙනිදා ක්ලාස් එක පටන් ගන්නවා එතකොට මේ අප්‍රේල් මාසේ මේ දවස්වල අපි කරන IQ කරනවා ඊට පස්සේ මේ මාසේ GK කරනවා එහෙම මාවට අපි කරගෙන යනවා පැහැදිලිද right එතකොට මේ සියලු විස්තර ගෲප් එකේ දානවා මුදල් තැන්පත් කරලා ඒකේ දායි අනිවාර්ය BD full payment කියලා නැත්නම් අර මේ වෙන රුපියල් 2000 ක්ලාස් එකට ඇඩ් කරා හරි BD full payment කියලා සඳහන් කරලා ඒකට WhatsApp කරන්න. එතකොට ඒගොල්ලෝ BD full payment. එතකොට ඒක තමයි දීර්ඝ කාලික විභාග තියෙන ගම්මයාට මේ link එක, tute එක, paper එක දානවා. අනිත් group වල දවස්වලක් කරාම එතනින් ඉවරයි. පැහැදිලිද? නඩු ලොකු ගාණක් ගෙවන්න තියෙන එක ඔයාට ඔන්න අවස්ථාව දුන්නා තියෙනවා. එතකොට මේ විස්තර අනුව මුදල් තැන්පත් කරලා online වෙන්න පුළුවන්, බැංකුවට ගිහිල්ලා වෙන්න පුළුවන්. මුදල් තැන්පත් කරලා ඒ මගේ නම් එකට දාන්න එපා ඒගොල්ලෝගේ නම් එකට දාන්න. ඒතර ඒගොල්ලෝ group එකට add කරනවා. කැමති ළමයින්ට එන්න පුළුවන්. right. අන්න ඒකත් ඔන්න දැනුවත් කරා මේ සෙමිනාර් එකෙන් රෙජිස්ටර් වෙන අයට විතරමයි ඒක දෙන්නේ. IM ක්ලාස් එකක් නැහැ. right. පුතා දැන් මෙන්න මේකේ ජොබ් එකක් කරන ගමන් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අවසාන කාලේ ප්‍රැක්ටිකල් තියෙනවා. ඒතකොට ඉස්කෝලයක් එහෙම දානවා යන්න ඕන. නේ ඒතකොට ඒක කරගන්න පුළුවන් ලොකු ගේස් යන ජොබ් එක කරන ගමන්වත් කරගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. වැඩේ කරගෙන යන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මේක සිංහල මාධ්‍යයෙන් කරන්න පුළුවන්. නේ සිංහල මාධ්‍යයෙන් කරන්න පුළුවන් ඔයාලට අවුරුදු 4ම. එතකොට පළවෙනි අවුරුදු දෙක කරන් පස්සේ ඔයාලට
ඩිප්ලෝමා එකක් වෙන හයි ඩිප්ලෝමා එකක්. ඔයාලට ඕන එතනින් අතර වෙන්නත් පුළුවන්. ඉදිරි අවුරුදු දෙකක් සම්පූර්ණ කරාම තමයි ඔයාලට උපාධිය හම්බ වෙන්නේ. පැහැදිලිද? උපාධිය හම්බ වෙන්නේ. එතකොට ආයුධම්පත් දාන දේවල් සියලුම දේවල් අපි ක්ලාස් එකේදී කරලා දෙනවා. ගිය පාරත් අපි එකම වෙලාවක දාලා ළමයිට මෙන්න මෙහෙම නම වැරදුනොත් මෙහෙම වෙයි නේ. සියලුම දේවල් ඔය මේ මුදලද ඔක්කොම දේවල් අපි ක්ලාස් එකේදී කරලා දෙනවා. ආයුධම්පත් දාන දේවල් නම් මුකුත්ම නෑ වාට තියෙන්නේ. මේ දවස් ටිකේ පෙර සූදානමක් මේ විභාග යන සූදානම් වෙන එක විතරයි කරන්න තියෙන්නේ. වෙන මුකුත්ම නෑ. සියල්ල දැනුවත් කරනවා. ආයුධම්පත් දාන දේවල් ඔක්කොම කරනවා. ඒකම දැන් සමාන වෙන දැන් වාඩව දැන් එක දිගට ඔන්න ඉතින්දී විභාග ඇසට් වෙන්න පුළුවන්. ඒවට උනා ලියනවා නම් මේ දැනුමින් උනාට ලොකු දෙයක් කරගන්න අවස්ථාව තියෙනවා. මම හිතනවා ඔයාලට සම්පූර්ණම මේ පිළිබඳ අවබෝධයක් ලැබෙන්නේ නැති. පැහැදිලිද? එතකොට ඔයාලට ළඟම තියෙන සෙන්ට් එකෙන් මේක කරන්න පුළුවන්. දැන් ජොබ් එකක් කරන සමහර කොළඹ ඉන්නවා කියමුකෝ. එතන මේක අර ඡන්දහිමි නාමලේඛනයේ බලනවා එලියන සෙන්ට් එක. ඒ අනුව ඔයාලට ළඟම එකෙන් ලියලා ඔයා අපි කොළඹ ජොබ් එකක් කරනවා කියලා. මේ කොළඹ ජොබ් එකක් කරනවා නම් ළමයි ඔයාට එක්සෑම් කාඩ් එකෙන් يعني ලොකු විෂයක් يعني හේතුවක් අනිවාර්යෙන් දක්වන්න ඕන ඊමේල් එකක් දාලා ඔයාට කොළඹ එකෙන් උනත් ළඟම ඉන්න සෙන්ටර් එකෙන් විභාග ලියන දේවල් කරන්න පුළුවන්. පැහැදිලිද? හැබැයි මේකේ මම සමහර ළමයි අහනවා මේ එන්ට්‍රන්ස් එක්සෑම් එක ඔන්ලයින් ලියන්න පුළුවන්ද? එහෙම නැහැ නේ. උන් මේ වෙන කෙනෙක් දානවා මම්මම එනන් ලියලා ළමයින්ට සබ්මිට්. එහෙම කරන්න බෑනේ. එහෙම වෙන්නේ නැහැ ළමයි. ඔන්ලයින් කියන්නේ මේ වගේ විභාගයක්. කැම්පස් එකට තෝරගන්න එක. තේරුණාද? ඒ නිසා අනිවාර්යෙන් ෆිසිකල් තියෙන්නේ. ඇතුළේ එක්සෑම් උත් ගොඩක් වෙලාවට තියෙන්නේ. ෆිසිකල් තියෙනවා විභාග ගිහලා ලියන්න ඕන. පැහැදිලිද? මම හිතනවා ඔයාලට මනා දැනුමක් ඔයාට ලැබෙන්නේ නැති. ඒතකොට ඔයාලට මොනාරිම දෙයක් දැනගන්න තිබෙනවා නම් මේ මගේ නම්බර් එක මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. ඔයාට reply එකක් මම ලබා දෙන්නම්. හරි? ඒතකොට ඔයාට මෙන පොත්පත් බලන්න, අය පන්ති යන්න, ඊට පස්සේ මේ අය සෙමිනාර් එකක් කරන දැන් සමහරසල ඉන්නනේ. දැන් එහෙම කියලා සෙමිනාර් එකක් දාන්න. ඒ ළමයි සෙමිනාර් එකට අනිවාර්යයෙන්ම ඉතින් එහෙම ඔයාට සම්පූර්ණම ඒ නිදාස මේ ක්ලාස් එකේ ණයට chance එක හම්බ වෙනවා. හරි ඉතින් උපරිම උදව්වක් ඔන්න කරලා තියෙන්නේ. අර ළමයි එහෙමයි කීප දෙනෙක් මිල්ලලා තිබ්බා. සර් අපි කැමති සර් ගාවට එන්න අපිට එහෙම බැරිද කරන්න. ඉතින් ඒ උදව්ව කරලා තිබුණ නිසා තමයි ඔව් ක්ලාස් එකෙන් ළමයිට මොකක් හරි කරන්න බලන්න මම කියන්නේ. අනිවාර්යයෙන්ම ඉතින් ඔය chance එක දෙයි. මම කතා කරන්න ඇවිල්ලාට. හරි දැන් ක්ලාස් එකේ ළමයින්ට. හරි එනිසා මම හිතනවා ලොකු දැනුමක් ලැබෙන්නේ. ඒ නිසා මේ උපාධි පාඨමාලාව හොයන්න කරනවද නැද්ද කියන දේ නිසා ඊටාම වටිනා උපාධියක්. අර කිව්වා වගේම ඔයාට හරියට වැඩේ කරගත්තොත් ඔයාට හිතා ගන්නවත් බැරි විදියට තමයි මේක ගණ ගන්න දෙයට දැන් මේකට පට්ට කල්පනා මේක කොහොම ඒකට පට්ට ලෝභයි. හැබැයි ළමයි මේකේ වරප්‍රසාද හිතන්නේ මුළු දැන් මේ රුපියල් 5000ක් වියදම් කරන්න වෙයි. හැබැයි මුළු පඩියේ පළවෙනි පඩියෙම ඒවයි කී ගුණයක් වාට හම්බ වෙනවා. ඒ පළවෙනි පඩිය විතරද? මුළු වාගේ ජීවිත කාලෙ මීට පෙන්ෂන් එකකුත් රජයේ නියෝ. හරි. තේරුණාද? ඉතින් සමහරලාට ඔයා කවදා හරි ඔය කාලෙදී ඔයා තනි ළමයාට උගන්වලා සමහර රුපියල් 5000කට බය ගන්න එක මාසෙ. මේ කාලෙට මේ ඉතින් ඔච්චරක් ගන්න. ඉතින් ඒකට පට්ට ලෝභකම් කරන අය ඇති. ඒක ඉතින් ඔබ සතු දෙයක් ඒ ලංකාවේ හැටි. ඊට පස්සේ දිනුන වෙන මිනිස්සයාට වැඩ කරන මිනිස්සයාට ඊර්ෂ්‍යා කර කර කතන්දර හදනවා. ඒක තමයි ස්වභාවය. හරි නිසා ඔබ තීරණය කරන්න ඔබ මොකද්ද කරන්න කියන්නේ. ඒ නිසා ඔබේ යාළුවෝ ඉන්නවා නම් දැන් ඔතන ඊට පස්සේ කියන මගේ යාළුවෝ ඉන්නවා ඒ ක්ලබ් ගෲප් එකට දාගන්න බැරිද? මොකුත් බෑ. එනවා නම් 11 වෙනිදා කලින් රෙජිස්ටර් වෙන්න පුළුවන්. පැහැදිලිද? right මම හිතනවා පුළුල් අවබෝධයක් ඔබට ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. හරි එහෙනම් මේ 12 වෙනිදා හම්බ වෙන බලාපොරොත්තුෙන් සමුගන්නවා. සියලු දෙනාටම සුබම සුබ රාත්‍රියක් වේවා. සියලු දෙනාටම ජයෙන් ජය වේවා කියලා පාරමිතා සියලු දෙනාටම ජය වේවා.